කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට මායිම් වෙලා තියෙන හුළංගල ලස්සන කන්දක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 765ක් මේ කන්ද උසයි. කන්දේ ඉඳලා පහළ බැලුවම කුරුණෑගල නගරේ ලස්සනට පේනවා. බයික් එකකින් යනවා නම් කන්ද උඩටම යන්න පුළුවන්. හැබැයි හුළංගලට යන ප්‍රවේශ පත්‍ර ගන්න තියෙන ඔෆිස් එකේ ඉඳන් තියෙන පාර විනාඩි 30ක වගේ පාරක්. ඒ ටික ගල් වලගඩලි සහිත අමාරු පාරක්. වාහනයක වගේ නම් යන්න එපා. ඒ දුර පයින් යනවා නම් විනාඩි 35ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඒ අතරේ පාර දෙපැත්තේ තේ ආයක් පහු කරගෙන තමයි කන්ද උඩට යන්න තියෙන්නේ. යන අතර මඟ තියෙන බිසෝ පොකුණෙන් නාන්නත් පුළුවන්. උඩටම ගියාම කූඩාරම් ගහන්න පුළුවන් තනකොළ සහිත තනිතලාවක් එක්කලා ගල් පතුරක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කූඩාරම් ගහන්න ඕන උපකරණ පහළ කාර්යාලයෙන් උනත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කූඩාරම් මැටවීම ආරක්ෂාකාරී. මොකද මේ තනිතලාව උඩ තියෙනවා විශාල වශයෙන් ශාක වැවිලා. ඒ හින්දා කූඩාරම් මැටවීම ආරක්ෂාකාරී වෙනවා. ප්‍රවේශ පත්‍ර ගන්න කාර්යාලයේ ගාව ඔයාලගේ වාහන නවත්තලා එන්න හැකියාවක් තියෙනවා. කූඩාරම් ගහනවා නම් දවසකට රුපියල් 5000ක් ප්‍රවේශ පත්‍ර ගන්න කාර්යාලයෙන් අය කරනවා. කන්ද මුදුනේ තියෙනවා තව ගාඩ් රූම් එකක්. එතනට රැට ගාඩ්ලා දෙන්නෙක් එනවා. ඒ හින්දා රාත්‍රී කාලේ කූඩාරම් වල ඉන්න අයගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. යමුවනේ අපේ
කාලෙටම හොයාගත්ත එක. නඩලු යන්නේ මොකක්ද? දැන් අපි